මට අදහගන්නත් බෑ මේ වගේ මේ ලොකු ෆිල්ම් එකක් ලංකාවේ කරපු එක. මමත් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට ඇක්ටර් කෙනෙක් හැටියට මේ වගේ ෆිල්ම් එකක බෑග්ග්‍රවුන්ඩ් එකේ ලයිට් කණුවක් පේන්න බෑ. ටෙලිෆෝන් එක අපේ අතේ වොච් එකක් මුකුත් පේන්න බැරුව මේ ඇඳුම් හදලා මෙච්චර කාලයක් මැරලා ලස්සන ෆිල්ම් එකක් කරලා තියෙනවා ජයන්ත මහත්මයාට ස්තුතියි. සිංහල සිනමාවේ මතක හිටින් කවදාවත් අමතක නොවන චිත්‍රපටයක් කරලා තිනවා. අමාරු ෆිල්ම් එකක්. හේමාල් රංගපෑම් සුපර්, උදාරි සුපර්, අනිත් සියලුම දෙනා සුපර්. ඉතින් මේ තාමත් ෆිල්ම් එකක් හරියට මහන්සි වෙලා කරපු ෆිල්ම් එකක්. ලයික ප්‍රොඩක්ෂන් එක ඒ ප්‍රොඩක්ෂන් මේ රටට ගෙනාවට ජානකීට ස්තුතිවන්ත වෙන්න ඕන. ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් මම කියන්න තියෙන ප්‍රේක්ෂක ජනතාව ඉල්ලා ඉන්නවා. අනේ මේ ෆිල්ම් එක බලන්න. මේ ප්‍රොඩියුසර්ව ආරක්ෂා කරොත් එයා තව ෆිල්ම් කරයි ලංකාවේ. ඉතින් ලංකාවේ දක්ෂ අධ්‍යක්ෂකවරු ඉන්නවා කියලා ජයන්ත මහත්මයා මීඩියස්ලා පෙන්නලා තියෙනවා. එයාගේ හැම ෆිල්ම් එකම සක්සස්. මේක ග්‍රේට්. රජකතා රැල්ලක් ආවා. නමුත් මේ රජකතාව ඊට වඩා ඇඩ්වාන්ස්. මේකේ කොස්ටියුම් පැත්ත, ආර්ට් ඩිරෙක්ෂන් පැත්ත, අපේ යාළුවෝ කරලා තියෙන කැමරා පැත්ත, ඒතකොට ස්ටන්ට් පැත්ත, එතකොට විශේෂයෙන්ම හේමාල්ගේ සහ උදාරිගේ පර්ෆෝමන්ස් මේ පැත්තත් එක්ක හරි හයි ස්ටෑන්ඩඩ් එකක්.